අත්තලාම තාම බස් එක නැහැනු. මන් දන්නවා අදමයි යන්න වෙන්නේ. මං තමුසර කිව්වනේ තේලාසට ගමුයි කියලා. කොහේ ඇහුවයි? ඒ උනාට කියන්නේ නැ හැම වෙලාවෙම බස් තියනවායි කියලා. බස් තියනවා මගුල බල්ලෙක් කන්නේ පාරේ. ඉඳපන් බං ඉඳපන්. උඹට හදිස්සි උනාට බස් වලට හදිස්සි නැහැනේ බං. මගේ කරුමේ කිව්වේ නම් කොහමද? ගෙවල් තියෙන පදර පාරේ කිව්වා. බලන්න මං ඇවිල්ලා තියෙන මහ වන්නේ කරන්නේ. මම නෙවෙයි තෝ මහවන්නේ හිටියේ. තුපිලා ගෙවල් වල ඉන්න තේරෙව මඳුර වගේ. එහෙමද? තමුසරගේ පවුලේ ඔක්කොම මේ පදේ. ඔන්න පටන් ගත්ත දෙන්නම. ඔව් අපේ පවුලේ තනිකර මේ බද්ද තමයි. තොපිලා පවුලේ තනිකර හෙන ගහපු රිලව් වගේ බං. අක්කලාගේ ඔක නවත්තන්න. දැන් ඔය බැන බැන යන්න හදන්නේ අපේ ගෙදරනේ. තමුසරනේ අපේ ගෙදර යන්න. අනේ තොපිලගේ මහලව් ගෙදර එන්න ඕනේ නෑ බං. ඕට වැඩි හොඳයි මගේ කලින් නැන්දම්මලා ගෙදර ගියා නම්. ඒ මිනිස්සේ රත්තරන් යකෝ. ඈ යකෝ ඒ මොකක්ද ඒ කතාව? ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට.